දේශානි නිහාරා එයාගේ අලුත්ම පෙම්වතා එක්ක හෝටල් කාමරේ ඉන්නකොට මගේ අතටම වුණා. මම දැන් මුළු රටටම ඇත්තේලි කරනවා. දේශානි නිහාරා තරින්දිටත් වැඩි යාන්තයි. සාජාවල ගුවන් නිගමුවා එක්ක අනියම් පෙම් සබඳතාව තවමත් දේශානි පවත්වනවා. දේශානික තවත් අනියම් පෙම් සබඳතා 7ක්ම මගේ අතටම වුණා. ඒවයේ සියලුම විස්තර මම දේශානිගේ දුරකථනෙන් අරගත්තා. දේශානි නිහාර පත්තරවලට මොනවා කිව්වත් එයා හොඳ ගෑණියෙක් නෙවෙයි. මගේ සල්ලි අන්තිම සතේට හූරගෙන කාලා මාව පිස්සෙක් කරා. දේශානිගේ අම්මා මට බැන්නා ඵලයන් කටවාචාල නාකිය යන්න කියලා. දැන් දේශානි එක එක්කෙනා දාලා මට තර්ජනය කරනවා. මගේ WhatsApp එක දේශානි නිහාරගේ එන ගර්ජන වලින් පිරීලා ගිහිල්ලා තියෙන්නේ කියලා ඉසුරු ලොකු හෙට්ටි පුවත්පතකට පවසලා තිබුණා. දේශානි එක්ක මගේ පෙරවැරදි හදාගෙන විවාහයට සූදානම් වෙනකොටම දේශානි නිහාර මට කරපු දේවල් මට හිතා ගන්නවත් බෑ කියලත් ඉසුරු ලොකු හෙට්ටි පුවත්පතකට පවසලා තිබුණා.